මාර්ග සඳහන් කරද්දී වේලාව මතක් කරන්න යන්න වෙනවා වේලාව කියන්නේ. 9:20යි. ප්‍රධාන සම්බන්ධතා මැදිරියේ අනුග්‍රහක බවතුන් වෙළඳ දෙන්න සඳහා. අපි ඊළඟ විස්තුම් ඔක්කොම ලස්නාලේ පේ විස්කම් දක්වන සිද්ධාලේ පේ නිනනාන ඉසමුදුනේ සිට දෙපතුල බනදුර සිරුරේ ඇතිවන තුන්දොස් උවදුරු ආදී ඔසුවරු ඒ කලරි සිවරු අත සියපිය කරු සිද්ධාලේ පේ නිනනාන හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවට ඉතින් හිතපතුලේ අපි එවිතින් සිටිනවා නැවතත් සජීවීකරණයේ නියමව හිරුට ආදරේ ඔබට දෙන්න මතක් ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මත පැවතුන සුවිශේෂී තරගයක් ආර් ප්‍රේමදාසක් එක්ක ක්‍රීඩාංගණයේ ප්‍රේමසිර ආපසිංහ මා සමග සජීවීකරණයේ සිටිනවා ප්‍රේමසිර ආපසිංහ කුමක්ද ඔතන තරගමාලාවේ සිදු බොහොමත්ම ස්තුතියි පීඩාවලිය අසන්න දිනක් බාන්නදී දක්ෂ තරගමාලාවක් ආරම්භ වෙනවා. විදුලි ආලෝක දාලා මැදේ තරගය ආරම්භ වෙද්දී එන්ඩ ස්ටෝරි සමගින් ඇන්ජලෝ මැතිව්ස් කාසිය වාසිය උරගා බැලීම සඳහා මා සමග සිටිනවා රසල් ආනන්ද. This is toss. Oh, this is strike over match. Sri Lankan win it toss. But it yes Indian. India කණ්ඩායම තමයි ප්‍රථමයෙන් පන්දුවට පාර දීමට ඇන්ඩලෝ මැතිව්ස් කාසිය වාසිය ජයග්‍රහණය. ඒ සමගින් මා යනවා පිළිවෙල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දක්ෂ කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන තිලකරත්න දිල්ෂාන් පුල් තරංග අදන්ත මෙන්නේ සිටිනවා. මට කියන්නට බැරිවාද ක්‍රීඩා කරා විනාශකාරී පන්දයම එදා ඉන්දියාවේදී ලකුණු 6කට කඩලු 4ක් දවා ගද්දී මතකය ආවර්ජනය කරනවා ජයශ්‍රී මා බෝසමිදුගේ අඩවියේ සිට ඔහුට නිර්වාණ සාන ප්‍රාර්ථනා කරමින් තා ස්වල්ප මොහොතකින් මෙම තරගය ආරම්භ වෙනවා. ප්‍රධාන සම්බන්ධතා මැදිරියේ හිරුවේ පෙම් නාලිකාවේ මොක්ෂද මයික්‍රොෆෝනය. හොරයි බොහොම ස්තුතියි. සමග සිංහලා සජීවීකරණයේ නියමවා තිබෙද්දී අපි යනවා අපරු ගීතයකට මෙලෙසින් දෙන්න.